ප්ලාස්ටික් වලින් ඔබේ ජීවිතය පරිස්සම් කරගන්න. සාමාන්‍යයෙන් සෑම වසරකම ශුද්‍ර ප්ලාස්ටික් අංශු 2 ලක්ෂයක් ඔබේ ශරීරගත වෙනවා. මිනිසුන් 80%ගේ රුධිරයේත් මව්වරුන් 75%ගේ මව් කිරිවලත් ශුද්‍ර ප්ලාස්ටික් අංශු අඩංගුයි. ඔබ තුල වගේම හැම තැනම දැන් ප්ලාස්ටික්. 1907 දී ප්ලාස්ටික් නිපදවපු රසායන විද්‍යාඥයාවත් හිතන්නේ නැතුව ඇති මිනිස්සු මේ තරම් අනුවන විදිහට අසීමාන්තිකව ප්ලාස්ටික් භාවිත කරයි කියලා. ප්ලාස්ටික් නිෂ්පාදනවල අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා හෝමෝන ආශ්‍රිත පිළිකා, ළමා පිළිකා, වඳභාවය, ඔටිසම්, ප්‍රජනක අවයවවල උපත් ආබාධ, ස්නායු සංවර්ධන දුර්වලතා, දුර්වල පෙනහළු වර්ධනය, නොමේරු හා මලදරු උත්පත්තිය වගේ දරුණු සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. දැනටමත් ප්ලාස්ටික් දූෂණය නිසා සාගර විශේෂ 700ක් පමණ වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා ඉන්නවා. ඔබ තවමත් ප්ලාස්ටික් අවදානමක් නොහිත භාවිත කරන්නේ මානව වඳ වී යාමට තර්ජනයක් වෙනකන්ද? දැන් හොඳටම ඇති. ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන්නේ නැහැ. ලංකාව ඉන්නෙත් හැම දෙයක්ම ආනයනය කරන්න පුළුවන් ආර්ථික තත්වයක නෙවෙයි. එහෙනම් මේ තමයි හොඳම වෙලාව. බිඳ වැටුණු ආර්ථිකය ගොඩ ගන්න ගමන්ම ප්ලාස්ටික් නිසා ඇති වෙලා තියෙන දරුණු ඛේදවාචකයන්ොත් ගොඩ එන්න. ලංකාවේ ප්ලාස්ටික් නිසාම නැති වෙලා ගිය දේශීය කර්මාන්ත නැවත නගා සිටවන්න හොඳම වෙලාව මේක. වේවැල් කර්මාන්තය, කුඹල් කර්මාන්තය, වඩු කර්මාන්තය, යකඩ හා වාණි කර්මාන්තය, හස්ත කර්මාන්තය, කඩදාසි කර්මාන්තය, මේ කර්මාන්ත සියල්ල නැවත නගා සිටවමු. ඔබේ නිවසේ ඇති ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් මේ දේශීය පරිසර හිතකාමී නිෂ්පාදන වලට හුවමාරු වෙන්න. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට යොමු වෙනවා වගේම එදිනෙදා ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වෙලා සීරෝ ප්ලාස්ටික් ක්‍රමවේදයට අනුගත වෙන්න ශ්‍රී ලාංකික අපිට හොඳම වෙලාව මේක. ලෝකයට ආදර්ශයක් දෙමින් ආර්ථික අර්බුදයෙන් පරිසර හිතකාමීව ජයග්‍රහණය කළ පෙන්වමු. මතක තියාගන්න, ඔබ සොබා දහමට ආදරය කරනවා නම් සොබා දහමත් පෙරලා ඔබට ආදරය කරනවා.